මේ සාරි රෙදි වලින් ඔව් ලස්සන පොඩි සායක් මහන්න හදන්නේ. හරි ඔයත් බලා ගන්න කොහොමද මහන්නේ කියලා. මටත් කියලා දෙනවද එතකොට ලස්සන පැට් සායක්. හා මෙතන කොටස් දෙකක් තියෙනවා. හරි හරි දැන් මේක ඔව් මේ හැඩයට නවා ගන්න ඕනි. හරි ත්‍රිකෝණයක් වගේ. තාපාර මේ හැඩයට නවලා. ඔව් දැන් මේක තාපාරක් මේ හැඩයට නවලා. ඔව් හරි. ඉන කපා ගමු මේකේ. හරි හරි දැන් මේක ඉන කපා ගත්තා. හරි මේ හැඩයට ඔව් තියාගෙන මෙහෙම තමයි දැන් මේක ඉන්නේ. ඒ ලස්සන සායක් නේ දැන් මේකට ඉන වටේට ප්ලාස්ටික් කොටසක් අල්ල ගන්න ඕනි. දැන් මං ඉනටත් වෙනින් පටියක් කපා ගත්තා. හරි මේක මෙහෙම ඉනට අල්ලලා හරි ප්ලාස්ටික් කෑල්ලක් දා ගන්න ඕනි. දාලම පෙන්නන්න. හරි මම මේ සාය වහගත්තා. ප්ලාස්ටික් එකක් දාලා ඊට මේ කොටසත් අල්ලලා ඔව් වහගත්තා. හරි කාටත් ලේසි මේ සාය වහන්න. ඔව්නේ පොඩි බබෙකුට නම් ලස්සනට තියෙන එක. ඔව්නේ ඒක ඩිසයින් එක බලන්නකෝ ලස්සනයිනේ. ඔව් කාටත් මේ විදිහට ලේසිම ක්‍රමයකට වහගන්න පුළුවන්. ලේසි විදිහට තමයි මම කියලා දීලා තියෙන්නේ. හරි ලේසිම ක්‍රමයකට කාට වුණත් වහන්න පුළුවන්. ඔයාලත් වහලා බලන්න. මම මේ වීඩියෝ එක මෙතනින් අවසන් කරගන්නවා. තවත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔයාලට බයි